සුමරස්සක් කියල පිළිගන්නා නෙක්ස් මූවිස්වල්ට අද මංවාට ගෙනාවේ 1998දී නිකුතුන ක්‍රිමිනල් චිත්‍රපටයක් වෙන නිකට් කියලා කියන මූවියක කතා රැසය මුද මතක් කරන්න ආතාත්මගේ YouTube channel එක subscribe කර දෙන්න. ඔයාලා දෙන subscribe button එක දැම්මද කියලා කරලා subscribe කරන්න. ඒත් එක්කතර පුංචි bell icon එක all කරොත් එම මම විඩියෝ දාපුවම ඔයාගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. මේ කතා පටන්ගන්න ප්‍රධාන මාර්ගයකින් මේ පාර ඉන්න ගෑල්ලමෙක් මේ ගෑලම දකින එක පුද්ගලයක මේ පුද්ගලයා දැකලා එයා ගොඩක් බයින් දුවන පටන් ගන්නවා. මේ පුද්ගලයා ඊට පස්සේ තීරණය කරනවා මේ ගෑලම පිටිපස්සෙන් ගිහිලා මේ ගෑල්ලමව ඝාතනය කරන්න. මේ පුද්ගලයා හිතන්නේ මෙයා අපරාධකාරණයක් කියලා. මෙයා ඉතින් මේ හොටල් එකකට ඇවිල්ලා මේ ගෑල්ලමයා කාමරයට ආවට පස්සේ එයා මේ ගෑල්ලමයා ඝාතනය කරන්න ඉස්සෙල්ලා මේ ගෑල්ලමයා එයාව ඝාතනය කරනවා. මෙතන සම්පූර්ණ මාස්ටර් ප්ලෑන් එකක් තමයි තියෙන්නේ. මේ ගෑල්ලමයා එයාට හිතුමතාම තමයි මෙයා මෙතෙන්ට ගෙනාවේ. මේ පුද්ගලයා හිතුවේ මෙයා අහිංසක ගෑල්ලමෙක් වෙන්න නැති කියලා. හැබැයි එයා එහෙම කෙනෙක් නෙමෙයි. මෙයා මෙතනදී මේ පුද්ගලයාව ඝාතනය කරලා දැම්මට පස්සේ පහුවදා එනවා පොලිසියෙන්. පොලිස් පරීක්ෂකවරයෙක් ඉන්න ටීනා කියලා. ටීනා මේ වෙනකොට හැම කෙනාගේම කට උත්තර ගන්න ගමන් තමයි ඉන්නේ. එක කොල්ලෙක් දෙනයි කට උත්තරයක් මේ මරණය වෙන වෙලාව මම හිතන විදියට අහන්න බැරි සංගීතයක් තමයි දාලා තිබ්බේ. ඒක මං එහා පැත්තේ ඉඳී. ඒක කන් වලට ගොඩක් වේදනාවයි. කියලා මෙයා කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ පොලිස් පරීක්ෂකවරයා තීරණය කරන අනිවාර්යෙන් ඒ එන්නේ නැත්තේ නම් ගෑනු කෙනෙක් කියලා. මේ කොල්ලත් කියන පටන් ගන්නේ ඔව් සර් එයා ගෑනු කෙනෙක් වෙන්නේ නැති කියලා. ටීනා එයාගේ සර්ට කිව්වට පස්සේ මම හිතන විදිහට සර් මේ මරණයට සැකන්න පුළුවන් ගෑනු කෙනෙක් කියලා කිව්වත් ටීනාගේ බොස් නම් කියන පටන් ගන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ගෑනු කෙනෙක් කොහොමද මේ වගේ මර්ඩර් එකක් කරන්නේ? මේ පුද්ගලයා ගොඩක් ශක්තිමත් පුද්ගලෙක්. වාට පේනවා නේද? ඒක හින්දා ওই වගේ කතා කියන්න එපා. මේ මර්ඩර් එකට කිසිම වෙලාවක ගෑනු කෙනෙක් සම්බන්ධ නැහැ. ආපහු සර් ටීනා කියන පටන් ගන්නේ මට ඒක පිළිගන්න බෑ සර්. මීට කලින් මර්ඩර් 3ක් වුණා. මේ මර්ඩර් 3ක් මම හිතන්නේ එක පුද්ගලෙක් තමයි කරන්න නැති කියලා. මේ ඔක්කොම එකක්. අපි මේක මුලින් ඉඳන් හොයන්න ඕනේ කියලා කියනවා. ආයෙ සරයා ටීනාගේ බොස් කියන පටන් ගන්නේ ඒක නම් කොහොමකත් වෙන්න බෑ. මරණ තොරතුරු එකතු කරගන්න මෙතෙන්ට ගොඩක් දෙනෙක් ඇවිල්ලා තිනවා. ටීනා යාගේ බොස් එක ටිකක් ළඟින් කතා කරනකොට අනිත් අයට ටික දරා ගන්න බෑ. ටීනාට විරුද්ධව මේගොල්ලෝ කියන පටන් ගන්නේ ටීනා කියන දේවල් අහන්න එපා සර්. මේ මනුස්සයාට බැරුණා මේ මනුස්සයාගේ සහෝදරයවක්වත් බේරගන්න. මෙයා හින්දා තමයි මෙයාගේ සහෝදරයා මැරුණේ කියලා කියනවා. මේ කතාවට ටීනාට ගොඩක් හිත රිදෙනවා. ටීනාගේ බොස්ට කියන පටන් ගන්නේ මං උපරිම උත්සාහ කළා මගේ සහෝදරයා බේරගන්න. ඒත් මට ඒ දේ කරගන්න බැරුණා කියලා මේ පුද්ගලයාත් එක්ක මෙතනදී වලියක් දාගන්න උත්සාහ කරනවා. ටීනාගේ බොස් කියන පටන් ගන්නේ අපි ඒක දන්නවා. ඒක හින්දා ඔයා ඒ ගැන හිතන්න එපා. කොච්චර උත්සාහ කළත් මරණය සම්බන්ධයෙන් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. ටීනා යනවා සැලූන් එකට. සැලූන් එකට ගියාට පස්සේ මේ සැලූන් කාර්යය මේ වෙනකොට ගෑල්ලමෙක් එක්ක එකට ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ ගෑල්ලමට මේ පුද්ගලයාගෙන් දරුවෙකුත් ඉන්නවා. හැබැයි මේ පුද්ගලයා කියන පටන් ගන්න ඒ දරුවා මගේ නෙමෙයි. මම දන්නේ ඔයා කවුද කියලා. ඔයා කෝල ගර්ල් කෙනෙක්. ඉතින් ඒකින්ද මට ඔයාව බාර ගන්න බෑ කියලා කියනවා. ටීනා මෙතන පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා ඉන්නකොට ටීනා දකින්න ඒ ගෑල්ලමයක් මේ පුද්ගලයාට හොඳටම පහර දෙනවා. හොඳටම පහර දීලා මෙතනින් පිට වෙලා යනවා. ටීනා කියන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක් හින්දා ටීනා ගිහලා මේ ගෑල්ලමයා අල්ලගන්න උත්සාහ කළත් මේ ගෑල්ලමයා ගොඩක් බුද්ධිමත්. ටීනා මේ ගෑල්ලමයා මෙතනදී අත්අඩංගුවට අරගන්නේ නැහැ. ටීනා දන්නවා එයා කලේ හරිදේ කියලා. ටීනා කියන පටන් ගන්නේ මේ ගෑල්ලමයට ඇයි ඔයා ඒ දේ කළේ? ඔයාට මොකද්ද ඒකෙන් ලැබෙන්නේ කියලා අහන පටන් ගන්නවා. මේ ගෑල්ලමයා කියන පටන් ගන්නේ මාත් ගොඩක් දුප්පත් කෙනෙක්. මටත් මහලුකු දෙයක් නෑ. හැබැයි ඔයා දන්නවා ඒ වෙලාවදී මම කරපු දේ හරි කියලා. මොකද මේ මිනිස්සයා ඒ ගෑල්ලමයාගේ ජීවිතේ සදාටම දැන් විනාශ කරලා දාලා තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මම කලේ මගේ හිතට ආපු දේ කියලා ටීනාට කියන පටන් ගන්නවා. මේ වෙනකොට මේ සිටි එක සම්පූර්ණම වගේ ජාවාරමකට නතු වෙලා තමයි තියෙන්නේ. මේ ගැල්ලමෙත් කතා කර ඉන්න එක වැඩක් නැති හින්දා ටීනා මෙතනින් පිට වෙලා යනවා. පිට වෙලා ගියාට පස්සේ ටීනා එකතු කරගත්තේ සාක්ෂි වගේක් මෙතන බිමට වැටෙනවා. බිමට වැටෙන වෙලාවදී මේ ගැල්ලමයා මේක අරගෙන ඊට පස්සේ එයා තීරණය කරනවා මේක හොඳ අවස්ථාවක් මට ආපොස්සරක් එයාව මීට් වෙන්න කියලා. මේ ගැල්ලමගේ හිතේ තියෙන ආපොස්සරක් ටීනා මුණ ගැහෙන්න ඕනේ කියලා. හැබැයි එයා පොටක් පාදගෙන තමයි උත්සාහ කළේ. ඉබේම එයාට පොටක් පෑදෙනවා. ඊට පහුවදාම මේ ගැල්ලමයා කෝල්ල කරක් ගැන පටන් ගන්නේ ඔයාගේ පුංචි දෙයක් මං ගාව තියෙනවා. මම හිතන විදිහට ඔයා දැන්ටමත් ඒ මොකක්ද කියලා දන්නවා ඇති. ඔයාට ඒ දේ මගේ ලබා ගන්න ඕන නම් මට පොඩි දෙයක් දෙන්න වෙනවා. ඔයාට පුළුවන් නම් මට අවශ්‍ය කරන දේවල් ටික දෙන්න. මට පුළුවන් කියලා කියනවා ඒ දේ ඔයාට ලබා දෙන්න. ටීනාට තේරෙන පටන් ගන්නවා මේ ගෑලමයා උත්සාහ කරන්නේ එයාගෙන් සල්ලි කඩා ගන්න කියලා. ටීනා කියන පටන් ගන්න ඒ දේ නම් මට කරන්න බෑ කොහොමවත්. ඔයා පුළුවන් දෙයක් කරන්න. ඔයා ওই සාක්ෂි ටික තියාගෙන ඉන්න. මට ඕක ඕනි නෑ.
මොකද ඔයා ඔක තියන් ඉදියොත්තේම ඔයාටම තමයි ප්‍රශ්නයක් ඇතිවෙන්න කියලා ටීනා මේ ෆෝන් එක කට් කරනවා. ගැලම කල්පනා කරනවා කොහොම හරි මෙයාගෙන් දෙයක් ලබා ගන්න ඕනි කියලා. මේ ගැලම එනවා ටීනා වැඩ කරන ඔෆිස් එකට. ඔෆිස් එකට ඇවිල්ලා ටීනාගේ සර්ට් එක පොඩ්ඩක් කතා බහ කරනවා. හැබැයි මෙයා කතා බහ කරන්නේ ටීනා අතින් එයාට පොඩි කරදරයක් වුණ විදිහට. ටීනා මේ ඔෆිස් එකේ ගොඩක් හොඳ නමක් තියායුතු පුද්ගලයෙක්. ටීනාගේ සර් කල්පනා කරනවා මෙතනදී ඇත්තටම මෙයා මේ වගේ මිනිස්සෙක්ද මට නම් පුදුමයි කියලා. ටීනාගේ සර් කියන පටන් ගන්නේ ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න මෙතෙන්ට ගේන්න එපා. ඔයා මේ වගේ ගැලම ආශ්‍රය කරනවා නම් ඔයා ඒවා පොඩ්ඩක් රහස්ගතව ආශ්‍රය කරන්න. මොකද පොලිස් පරීක්ෂකවරයෙක් විදියට මේ දේවල් ඔයාට එච්චර සුබ නෑ කියලා කියනවා. ටීනා කියන පටන් ගන්නේ ඒ ගැලමයා පට්ටපල් බොරු තමයි කියන්නේ. ඒ ගැලමයා උත්සාහ කරන්නේ සර් මගෙන් සල්ලි කඩා ගන්න. එයා කපටි ගැලමෙක්. එයා ඔයාවත් අන්දල තමයි දැන් තියෙන්නේ කියලා කියනවා. කොච්චර දේවල් කිව්වත් ටීනාගේ බොස් නම් මේක අහන්නේ නෑ. එයා කියන පටන් ගන්නේ ඔයා මේ වැඩේ ඉක්මනින්ම එකලාසයක් කරන්න. මන් දන්නවා දැන් ඔයා එක බේරගෙන තමයි උත්සාහ කරන්න කියලා අර ළමයාට මොකක් හරි අසාධාරණයක් කළා. දැන්ම ඒක නිවැරදි කරන්න කියලා කියනවා. අවසානයේ ටීනාට සිද්ධ වෙනවා ඉතින් එයාගේ අතේ තියෙන ගාන මේ ගැලමට දීලා ඊට පස්සේ එයා පොඩ්ඩක් සනසන්න. ටීනා අහන්න පටන් ගන්නේ මට මෙච්චර වදයක් දුන්න මට ඔයාගේ නම කියන්න කියලා. මේ ගැලමයා කියන පටන් ගන්නේ මගේ නම කේටි කියලා. කේටි මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ තාත්තා විතරයි. එයාගේ තාත්තා මේ දෙවෙනි කසාදයක් කරගෙන තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ෆැමිලි ගත්තොත් මේගොල්ලෝ ගොඩක් දරිද්‍රතාවයෙන් ජීවත් වෙන මිනිස්සු. කේටි ගෙදර ආපු වෙලාවෙදී එයාගේ තාත්තා දැක්ක කේටි මේ වෙනකොට සල්ලිකාර කොල්ලෙක් එක තමයි කතා බහ කර කර ඉඳිය කියලා. කේටිගේ තාත්තට ගොඩක් සතුටක් තමයි ඇති වෙන්නේ. කේටිගේ තාත්තා කියන පටන් ගන්නේ මම මේ වෙනකොට ගොඩක් ලොකු දුකක් තමයි විඳින්නේ මෙතන ඉඳලා. ඒත් ඔයා එහෙම විඳින්න ඕනේ නෑ දුකක්. ඔයාට පුළුවන් ඒ කොල්ලත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඔයාගේ අම්මා නැති වුණාට පස්සේ මම ඔයාව ඇදදඩි කළා ගොඩක් මහන්සියෙන්. ඉතින් ඒක හින්දා දැම්ම ඔයාට පුළුවන් මෙතනින් පිට වෙලා යන්න. ඔයා කැමැත්තක් තියෙනවා නම් කියලා කේටිගේ තාත්තා කියන්න පටන් ගන්නවා. කේටියාගේ තාත්තාට ගොඩක් ආදරේ. ඊට වඩා එයාගේ තාත්තා කේට ආදරේ. කේටිගේ තාත්තා හිතුවේ එයාගේ ෆැමිලි එක ගොඩක් හොඳ වෙයි කියලා. හැබැයි කේටිගේ තාත්තා දෙවෙනිට විවාහ කරගත්ත ගෑනු කෙනා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. කේටිගේ කුඩම්ම වෙන සම්බන්ධතාවයක් පවත්වනවා. මේක කේටිගේ තාත්තට අතටම හොයනවා. මේක අතරම අහුණාට පස්සේ මේ පුද්ගලයා ගැන පටන් ගන්නේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. ඕගොල්ලෝ ගොඩක් දුප්පත් මිනිස්සු. මේ සල්ලි ටික තියාගන්න කියලා කියනවා. හැබැයි කේටිගේ තාත්තා කියන පටන් ගන්නේ මට තමුන්ගේ සල්ලි ඕන නෑ. තමුන් මගේ ජීවිතේ විනාශ කළා කියලා මෙතන මේ පුද්ගලයා මරණ තීරණය කරනවා. මේ පුද්ගලයා අතින් කේටිගේ තාත්තගේ ජීවිතේ නැති වෙනවා. ඊට පස්සේ කේටි තීරණය කරනවා එයාගේ තාත්තා මරු මිනිස්සුන්ගේ පලි අරගන්න ඕනි කියලා. පහුවදා උදෙන්ම කේටි යන්නේ මේ පුද්ගලයා හොයාගෙන. මේ පුද්ගලයාට ලොකු කම්පැනි එකක් අයිති වෙලා තියෙනවා. මේ කම්පැනි එකේ මිනිස්සු ගොඩක් ඉන්නවා. මේ මිනිස්සු ටික සේරම වගේ කේටි මෙතන ඝාතනය කරනවා පිස්තෝලයක් අරගෙන ගිහලා. මේ සිකියුරිටි ගාර්ඩ්ලා 7 දෙනෙක් තමයි මෙතන ඉන්නේ. මේ සිකියුරිටි ගාර්ඩ්ලා 7 දෙනාම ඝාතනය කරලා ඊට පස්සේ කේටි මේකේ කම්පැනි එකේ නායකයවත් ඝාතනය කරනවා. මේ පුද්ගලයා තමයි කේටිගේ කුඩම්මත් එක්ක සම්බන්ධතාවය පැවැත්වුවේ. මේ පුද්ගලයා හින්දා තමයි කේටිගේ තාත්තගේ ජීවිතේ නැති වෙලා යන්නේ. ඒක හින්දා තමයි කේටි මෙතනදී මේ මර්ඩර් කරන්නේ. මේ මර්ඩර් කළාට පස්සේ කේටිගේ ඇඟට ගොඩ ලොකු ඩැමේජ් එකක් වෙනවා. මොකද ගොඩක් දිනකේ ෆයිට් කරන හින්දා. මේ වෙලාවේදී කේටිට එක නන්නා දුන්න ගෑනු කෙනෙක් උදව් කරනවා. මේ ගෑනු කෙනා හරියට දන්නේවත් නැහැ කේටි කියන්නේ කවුද කියලා. කේටි මුලින්ම හිතන්නේ මෙයා සාමාන්‍ය ගෑනු කෙනෙක් වෙන්න ඇති කියලා. හැබැයි මෙයා හොඳ පාතාලේ කල්ලියක නායිකාවක්. එයා මෙතනදී කේටිව මරන්න ආපු ඉතුරු මිනිස්සු ටික ටක් ගාලා ඝාතනය කළා දාලා කේටිව එක්කන් යනවා එයාගේ ගෙදර. එක්කන ගිහලා කේටින් අහන පටන් ගන්නේ ඇයි ඔයා ඒ දේ කළේ කියලා. කේටි කියන පටන් ගන්නේ මගේ තාත්තව එයා මැරුවා. ඉතින් ඒකින්ද මං ඒ පලිය තමයි අරගත්තේ කියලා. මේ වෙනකොට මුළු නගරෙම කතා කරන්නේ කේටි ගැන. කේටි මේ මර්ඩර් කරපු හින්දා කේටිව මරන්න තමයි දැන් ගොඩක් කටිය උත්සාහ කරන්නේ. ඒක හින්දා මේ ගෑනු කෙනා තීරණය කරනවා කේටිව බේරගන්න. කේටිගේ ෆින්ගර් ප්‍රින්ට් එක සේරම නැති කරලා දානවා. එයාගේ ඇඟිලි උස් තියෙන උඩ හැම සම්පූර්ණයෙන්ම අයින් කළා. කේටි කියන පටන් ගන්නේ ඇයි ඔයා ඒ දේ කළේ කියලා. මේ ගෑනු කෙනා උත්තර දෙන කේටිට ඒ දේ නොකරනම් හෙට උදේ වෙතේ සමහරක් විට මෙතෙන්ට පොලිසියෙන් ඇවිල්ලා ඔයාව හිරේට දාන ඉස්සෙල්ලා අනිවාර්යෙන් මරලා දායි. ඔයා දැන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හැම කෙනාම ඔයාව හොයන්න පටන් අරගෙන තිනවා. ඔයා හිතුවේ නෑ නේද මේ වගේ දෙයක් වෙයි කියලා. හැබැයි ඒක දැන් වෙලා තිනවා. ඔයාව දැන් හැමෝම ඝාතනය කරන්න තමයි උත්සාහ කරන්නේ.
සිද්ධ වෙන්නේ මොකක්ද කියලා වක්කත් කේට හරියට අවබෝධ කරගන්න බැරි වෙනවා. මේ නිවුස් එක දැක්කට පස්සේ කේට හිතේ ගොඩක් ලොකු බයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. කේට මේ ගෑනු කෙනාට කියන්න පටන් ගන්නේ මට ඕනේ මගේ තාත්තා මරෝ පුද්ගලයාගේ පලිය අරගන්න විතරයි. මම මේ ගැන හිතුවක්වත් නෑ. මං ඒ වෙලාවේ හැසුන්නේ හරියට කෙනෙක් මාව පාලනය කරපු විදියටමයි. මං දැන් මොකද කරන්න කියලා අහන පටන් ගන්නවා මේ ගෑනු කෙනාගෙන්. මේ ගෑනු කෙනා කියන්න පටන් ගන්නේ ඔයාට කරනවා නම් එක දෙයක් විතරයි තියෙන්නේ. ඔයාට පුළුවන් ඕනනම් ආපහු සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ රට අතහැරලා දාලා යන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මං ගාව වැඩ කරන්න. මං ඔයාව ආරක්ෂා කරන්නම්. හැබැයි මං ගාව වැඩ කරනකොට ඔයා කරපු වෘත්තිය තමයි කරන්න වෙන්නේ. මමත් පාතාල කල්ලියක නායිකාවක්. මටත් මේ වෙනකොට සල්ලි ප්‍රශ්න නෑ. මේ නගරේ ජීවත් වෙනවා අසාධාරණේ සල්ලි හම්බ කරන මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට විරුද්ධව තමයි මං සටන් කරන්නේ. හැබැයි මම මේ කරන දේ නීතියට පටහැනි. ඔයාට ඕන නම් පුළුවන් ඔයාගේ තාත්තා වගේ අසාධාරණ ලක්විච්ච පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා. ඔයාට පුළුවන් මට උදව් කරන්න. හැබැයි ඒ ඔයා කැමති නම් විතරයි. මොකද මට කිසිම පාර්ට්නර් කෙනෙක් නෑ. මම ඔයාගේ ගුරුතුමිය වෙන්නම්. මං ඔයාට කියලා දෙන්නම්. ඔයා කැමති නම් විතරක් මාත් එක්ක එකතුලා වැඩ කරන්න පුළුවන් කියලා මෙතනදී මේ ගෑනු කෙනා කියන්න පටන් ගන්නවා කේට. කේට මේ වෙලාවේ මෙයායි කතාවට ගොඩක් ලොකුවට හිතට වදිනවා. මොකද කේටි ආපහු සැරයක් ගෙදර ගියත් කේට යන්න වෙන්නේ යාගේ කුඩම්ම ගාවට. කේටි පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ එයායි කුඩම්මට. කේටිගේ තාත්තත් මේ වෙනකොට ජීවිතුන් අතර නැති හින්දා කේට තීරණය කරන මේ ගෑනු කෙනත් එක්ක ඉන්න එක ගොඩක් හොඳ වෙයි කියලා. සටන් කලාව ගැන කේටි මෙලෝදියක් දන්නේ නැහැ. ඉතින් මේ ගෑනු කෙනා මේ වෙනකොට මේ කේටිව එයාගේ පාර්ට්නර්ව තෝරගෙන තියෙන හින්දා ගෑනු කෙනා තීරණය කරනවා ඉක්මනින්ම කේට මේ දේවල් ගැන ටක් ගාලා අවබෝධයක් ලබා දෙන්න ඕනි කියලා. මොකද මෙයාට මේ වෙනකොට තව මිෂන් එකක් ඇවිල්ලා තිනවා. මේ මිෂන් එකට කේටිව එක්කගෙන යනවා නම් කේටි එක් ජීවිතය ආරක්ෂා කරගන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සරණක් වෙලාවකදී මේ ගෑනු කෙනාට හැකියාවක් ලැබෙන්නේ නැහැ කේටි දිහා බලාගෙන ඉන්න. ටික ටික මේගොල්ලෝ ගොඩක් ලං වෙන පටන් ගන්නවා. මේ දෙන්න හරියට සහෝදරයෝ වගේ තමයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. කේටි ඉක්මනින් මෙයාගෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝගේ පළවෙනි මිෂන් එකත් කම්ප්ලීට් කරනවා. මේ විදිහට මේගොල්ලෝ හොඳට මේගොල්ලෝ වැට් එකත් කරන සතුටින් කාලය ගත කරනවා. හැබැයි මේගොල්ලන්ටත් එක කරදරයක් එන්න පටන් ගන්නවා. අන්ඩර්වර්ල්ඩ් එකේ ඉන්නකොට පාතාලේ කල්ලියක් කරනකොට එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයිද මේක සීමා වෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් ඉන්නවා. එක දවසක් මේගොල්ලෝ වගේම තවත් මිනිමරුම් කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලොන් එක ඩිරෙක්ට් කතා බහ කරනවා. මේ ගෑනු කෙනා තීරණය අරගෙන තියෙනවා කේටට එයාගේ ජීවිතේ දැන් මෙයාගේ වෙන් වෙලා ලස්සන පවුලක් හැටියට ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕනි කියලා. කේටිව දැක්කට පස්සේ දෙවෙනි පාතාල කල්ලි නායිකාවට කේටි ගැන පොඩි ආසාවක් ඇතිව පටන් ගන්නවා. එයා කියන පටන් ගන්නේ කේටිව මට දෙන්න කියලා. මේ වෙලාවේදී මේ ගෑනු කෙනා කියන පටන් ගන්නේ කේටිව දෙන්නේ නැහැ. මොකද එයා මගේ නංගි වගේ තමයි මේ වෙනකොට ඉන්නේ. එයාට ලස්සන ජීවිතයක් තියෙනවා. ඔයාට පුළුවන් වෙන කෙනෙක් හොයාගන්න. මොකද සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහනේ. එයා හරියට මගේ සහෝදරිය වගේ. එයාව මට දෙන්න බෑ කියලා කියනවා. මේ වෙලාවේදී මේ දෙවෙනි පාතාල කලින් නායිකාව කිසි දෙයක් කියන්නේ නැතුව කියන පටන් ගන්න ටිකක් කන්න ලං කළා. ඔයාට තව ජීවත් වෙන්න තියෙන පොඩි වෙලාවක් විතරයි. ඔයා මට ඒක ලබා නොදුන්නොත් මං ඒක බලහත්කාරයෙන් හරි අරගන්නවා. ඔයා මැත්තට පැන්නොත් එහෙම මං ඔයාව සදාටම නිදි කළා දානවා. කේටි ආදරය කරන ටීනට කේටි අහන්න පටන් ගන්නේ එයාගේ ගුරුතුමියකින් මොකද එයා ඔයාට කන්ට ලං කරලා කිව්වේ කියලා. මේ වෙලාවේදී මේ ගෑනු කෙනා කියන පටන් ගන්නේ ඒ දේ ඔයාට වැඩක් නෑ. ඔයා මේ වෙනකොට ආදරය කරනවා නේද මේ පොලිස් කාර්යයට. එහෙනම් මේ පොලිස් කාර්යයත් එක්ක දැම්මම මෙතනින් පිට වෙලා යන්න. මොකද ඔයාට මෙතන වැඩ කරන්න බෑනේ ආදරය කර කර. ඉතින් ඒක හින්දා ඔයාට පුළුවන් දැන් නිදාස් වෙලා ඔයාගේ ලයිෆ් එක ගත කරන්න කියලා මෙතනදී කියන්න පටන් ගන්නවා කේටිට. කේටි අහන්න පටන් ගන්නේ ඔයා ඒ කතාව කියන්නේ ගොඩක් දුකින් නේද? මං දන්නවා අපි දෙන ටීම් එකක් කියලා. ඒක හින්දා මට ඕන්න පුළුවන් මෙතනදී මෙයාව අයින් කරලා දාලා ඊට පස්සේ අපි කලින් ඉදු විදිහටම වැඩ කරමු කියලා කියනවා. කේටි ගොඩක් ආදරේ මෙතනදී මේ ගුරුතුමියට. එයා කියන පටන් ගන්නේ නෑ එහෙම කරන්න ඕනේ නෑ. මං කලින් තනින් තමයි වැඩ කළේ. මං ඔයාව මෙතන තියාගත්තේ මගේ තනිකමට වගේම ඔයාටත් කාත් කවුරුවක් නැති හින්දා. දැන් ඔයාට පුළුවන් නිදාස්සේ වැඩ කරන්න. මොකද දැන් ඔයාටම කියලා ජීවිතයක් තියෙනවා. මං කැමති නෑ ඔයාගේ ජීවිතේට හරස් වෙන්න. කවදාවත් ඒ දේ මම කරන්නේ නෑ. ඔයයි මේ දෙන්නත් එක්කම දැන් නිදාස්සේ අලුතින් ජීවිතයක් පටන් ගන්න. හැබැයි මතක තියාගන්න ඔයාට ඕන වෙලාවට මං ඔයා ළඟ ඉන්නවා. ඔයාට හදිස්සි හරි හිතුනොත් එimhe ආයි මං ගාවට එන්න ඕනේ කියලා ඔයා අනිවාර්යෙන් ඉන්න. මේ දොර ඔයාට හැමදාම ඇරලා තමයි තියෙන්නේ කියලා කියනවා.
කේටි තීරණය කරනවා ටීනත් එක මෙතනින් පිට වෙලා යන්න. හැබැයි ටික දුරක් යනකොට කේටිගේ හිතට ගොඩක් ලොකු කලකිරීමක් තමයි ඇතිවෙන පටන් ගන්න. කේටිට ගොඩක් ලොකු තනිකමක් දැනෙන්න පටන් ගන්නවා. කේටි කියන් පටන් ගන්න ටීනට අර වෙලාවේදී එයා හැසුරුන විදිය මට ගොඩක් සැකයි. එයා හිත ඇතුලේ එකක් තියාගෙන තමයි මාත් එක්ක කතා බහ කළේ. මට ඒක ඇල්ලුවේ නෑ. මට හිතන විදියට එයා මොකක් හරි දෙයක් මගෙන් හංගනවා. මං ආපහු සැරයක් එයා ගාවට යනවා කියලා මෙතනදී ටීනාට සමුදීලා මෙතනින් පිට වෙලා යනවා. දෙවෙනි පාතාල කල්ලි නායිකාව එනවා. ටිකක් රැ වුණාට පස්සේ කේටිව අරගෙන යන්න. ඒ වෙලාවේදී කේටි ගිතර නෑ. කේටි ගිතර නැති බව දැනගත්තට පස්සේ මේ ගෑනු කෙනාට ගොඩලු කේන්තියක් තමයි යන්නේ. කේටි ගුරුතුමියත් එක්ක මෙතනදී දෙවෙනි පාතාල කල්ලි නායිකාව ගොඩක් පිරිසක් එක්ක ෆයිට් කරනවා. ඊට පස්සේ කේටිගේ ගුරුතුමිය මෙතනදී ඝාතනය කරනවා. අමානුෂ්‍ය විතර ඝාතනය කරලා දාලා ගියාට පස්සේ කේටි එනවා මේ ගුරුතුමිය ගාවට. ඒ විදිහට ගොඩක් පරක්කු වැඩි. ඇගේ ගුරුතුමිය මේ විදිහට ජීවිතුන් අතර නෑ. කේටි කල්පනා කරනවා දැන් එයා මොකද කරන්න කියලා. මොකද එයාට කිසිම සාක්ෂියක් නෑ. හැබැයි එයා මැරෙන්න ඉස්සෙල්ලා සේරම සාක්ෂි ටික ගුරුතුමියට ලබා දීලා තමයි තිබිලා තියෙන්නේ. කේටිට හැම පණිවිඩයක්ම ලබා දීලා තියෙනවා වීඩියෝ එක රෙකෝඩ් කරලා. ඇයි කියන විදිහට කේටි ඔයා දැන් මේ වීඩියෝ එක බලනවා නම් මම මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. ඒත් ඔයා දැනගන්න දෙයක් තියෙනවා. මං ඔයාට ගොඩක් ආදරේ. මං ඔයා දැක්ක පළවෙනි පාරේම හිතනවා මම ඔයාට උදව් කරන්න ඕනි කියලා. ඒත් මගේ ජීවිතේ මට අපොස්සරයක් ලබා ගන්න බෑ. මං මේ වෙනකොට නැතුණු කෙනෙක්. ඔයාට පුළුවන් සතුටින් ජීවත් වෙන්න. ආපහු කවදාවත් මාව හොයන්න එපා. ඔයාට පුළුවන් නිදහසේ ජීවත් වෙන්න කියලා කේටි කියන පටන් ගන්නවා. කේටි මෙතනදී හොයා ගන්නවා මේ දේ කලේ දෙවෙනි පාතල කල්ලි නායිකාව කියලා. කේටි තීරණය කරනවා මේ හැම කෙනාම විනාශ කළ දාන්න ඕනි කියලා. දෙවෙනි පාතල කල්ලි නායිකාව ගාවට කේටි ගියාට පස්සේ කේටිගේ ලස්සනට එයා වහපැටෙනවා. වහපැන්නට පස්සේ කේටි මතක් වෙනවා එයාගේ ගුරුතුමිය එයාට කියලා දුන පාඩම. තමන්ගේ ශරීරය කියලා කියන්නේත් බලවත් ආයුධයක්. ගෑනු කෙනෙකුට ඒක ගොඩක් බලවත් වෙනවා. ඒක ඔයාට පාවිච්චි කරන්න අවස්ථාවක් ආවොත් එහෙම ඒක පාවිච්චි කරන්න කියලා දුන පාඩම. මේ පාඩම මෙතනදී මතක් කර කර ඉන්නකොට මේ දෙවෙනි පාතල කල්ලි නායිකාව අහන්න පටන් ගන්න කේටිගෙන් මං ඔයා විවාහ කර ගන්න තියලා අහන්න පටන් ගන්නවා. දෙවෙනි පාතාල කල්ලි නායිකාව දැන් කේටි දන්නවා එයාගේ හැම කාලා තමයි තියෙන්නේ කියලා. කේටි මෙතනදී කියන පටන් ගන්නේ හරි මං කැමති ඔයා විවාහ කරගන්න කියලා. දෙවෙනි පාතාල කල්ලි නායිකාවත් එක්ක හැප්පෙන එක ගොඩක් අමාරු වෙනවා. ඒක හින්දා කේටි තීරණය කරනවා එයාගේ ශරීරය ඒකට භාවිතා කරන්න. කේටි මේ වෙනකොට වසපාණය කරලා තමයි තියෙන්නේ. දෙවෙනි පාතාල කල්ලි නායිකාව කේටිගේ ශරීරයට පිස්සු වැටලා තියෙන හින්දා එයා කේට කිස් එකක් දෙනවා. මේ කිස් එක දෙක දෙවෙනි පාතාල කල්ලි නායිකාවගේ ජීවිතේට නැති වෙන පටන් ගන්නවා. මොකද කේටි වසපාණය කරලා තියෙන හින්දා එයාගේ ශරීරගත වෙන හින්දා මේ විස එයාට හැකියාවක් ලැබෙන්නේ ආපහු සැරෙන් ජීවත් වෙන්න. කේටිගේ ජීවිතේ නැති වෙලා යන්න හතරකොටම මෙතෙන්ට එනවා කේටිගේ ආදරවන්තයා. ඇවිල්ලා අහන්න පටන් ගන්න කේටි මට බැයිද ඔයා බේර ගන්න කියලා. කේටි කියන පටන් ගන්න මට ඉතුරු වෙලා තියෙන්නේ තව පොඩි වෙලාවක් විතරයි කියලා. කේටිගේ මේ කතාවත් එක්ක ටීනාගේ හිත ගොඩක් රිදෙන පටන් ගන්නවා. ටීනා අඬන පටන් ගන්නකොට කේටි කියන පටන් ගන්නේ එච්චර ඒ ගැන හිතන්න එපා. ඒක ඔයාට ගොඩක් ලොකුවට හිතට බලපාන එකක් නෑ. මොකද ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක්. ඔයා මිනි ඕන තරම් දැකලා තිනවා. ඒක හින්දා මන් නැති වෙන එක ඔයාට ගොඩක් ලොකුවට බලපාන එකක් නෑ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියලා කියනවා. ඒත් ටීනා මෙතනදී කියන්න පටන් ගන්නේ මම ඒ ගැන හිතන්නේ නෑ කියලා. ටීනා යාගේ අවසාන සිප ගැනීම ලබා දෙනවා කේටියට. කේටියට ලබා දීලා ඊට පස්සේ මේ තින ගෑස් ටැංකියට වෙඩි තියලා මේ මුළු ගේම විනාශ කරගෙන ඒකට ඔක්කොම මේ කතාව ඉවර කරනවා. ඉතින් ඔන්න ඔතනින් මේ ෆිල්ම් එක ඉවරනවා. ඔයාට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම මට පාලින් කමෙන්ට් කරන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා තියෙනවා. පාලලා තියෙන subscribe button එක දැම්මද ක්ලික් කරලා subscribe කරන්න. ඒත් එකතර පුංචි bell icon එක all කරොත් එහෙම මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. අපි තව දවසක මේ වගේ ලස්සන කතාවකින් ඉක්මනින් මුණ ගැහමු. එතකන් අදවස ඔයාට සුබ දවසක්.